සුක්කිරි බෝල. මේව හැදුවේ මම අසරණ ළමයි හින්දා. ඉතින් කොච්චර රස වින්දා රසය අඩු වෙන්නේ නැහැ බොහොම කාලයක් යනකම්. චුයින් ගම් වගේ. නෑ. ඒව කටේ දාලා හපන ඒවා. ඇත්තට මේවා එකක් වක් කටේ දාලා හපලා බලුවොත් ඔයාගේ තත් ටික ඔක්කොම කඩා ගන්න පුළුවන්. මේ තමයි කොණ්ඩ ටොෆි. මේක එක කෑවොත් එහෙම පුංචි ළමයෙක් හිතා ගන්න බැරි වෙන විදිහේ මහ පුදුම විදිහකට කටට උඩින් වැවෙනවා පුංචි රැවුලක්. ඇත්තටම කටට යටිනුත් වැවෙනවා. කාටද රැවුල් ඕනේ? රැවුල් මියුසික් කරන අයට ඕනේ. සමහර විට මෝටර් බයිසිකල් පදින අයට. All those hip, jazzy, super cool, neat, keen, and groovy cats? It's in the fridge, Daddy-O. Are you hep to the jive? Can you dig what I'm laying down? I knew that you could. Slide me seamskins. පාට ඕනේද? ඇත්තටම මේක කොහොමද කියලා බලන්න කියලා උම්පලුම්ප කෙනෙක් කාලා බැලුවා ඊයේ. ඔය ඉන්නේ. අද කොහොමද ඔයාට? ඔයාගේ කොණ්ඩ හුඟක් ලස්සනයි. ඔන්න සරසන්න. ඕකද පින්නන කතා කරේ? ඉතින් ඔයගොල්ලෝ දන්නවද මොකක්ද ඒ කියලා? චුයින් ගම්. ඇත්ත. ඒක තමයි දැනට අපි හොයාගෙන තියෙන ලෝකයේ වටිනාම රසවත්ම චුයින් ගම් එක. හා ඔවයි. මේක ඇත්තටම කියනවා නම් අංග සම්පූර්ණ ආහාර වේලකින් හදාගත්ත චුයින් ගම් එකක්. ඒකේ මොකද තියෙන වාසිය? මේ ඉවුම්පින් වැඩ නතර වෙනවා මේකෙන් කෝටියක්. වොන්කගේ මේ අරුම් පුදුම චුයින් ගම් එකෙන් කෑල්ලක් කෑවොත් ඔයාලා අනිවාර්යෙන් උදේ දවල් හවස කෑමක් ඕනේ නැහැ ඔයාලා. මේ චුයින් ගම් එකේ තියෙන ඔයාලට ඕන කරන සුප් ඒ වගේම රෝස් කරපු මාස්. හරිම හොඳ නිර්මාණයක්. ඒක මහා මෝඩ වැඩක්. මේක නම් මටයි හරියන්නේ. අනේ ඉතින් ඔයා ඕක නොකර හිටියොත් තමයි හොඳ ඔය කවුලක්. මට චුයින් ගම් කාලා ලෝක වාර්තාවකුත් තියෙනවා. මම කිසි දෙයකට බය වෙන්නේ නැහැ. ඒක රසයිද දුවේ? හරි පුදුමයි. චිකන් සූප් මට ඒකේ රස හොඳට දැනෙනවා. ඉක්මනට දානවා. පුංචි දුවේ දැම්මම ඕක රස වෙනස් වෙනවා.